ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ. තෙරුවන් සරණයි අපේ SLN අක්කා ප්‍රධාන කොටගත් හැමෝටම විශේෂයෙන්ම ඉතින් අක්කේ මේ සුද්ධ කරගෙන යනවා. මේ දැන් තමයි මේ කම්බි බ්‍රෂ් වලින් මේ තෙන්ට නිකන් සුද්ධ කරා දැන්. තව මේ මදිනවා. ඉතින් මේ අඩුපාඩු වලාකුළු ටික තියන්න ඕනි. මේ අපි පොඩි හාමුදුරුවොත් වැඩ හොගාලා උදේ ඉඳලා මේ අත මදින්න තියනවා මේ වලාකුළු ටික මැදලා තියෙන්නේ. මේවා මදින්න තියනවා තව මේ කල්ලු ගැහිලා තියෙන්නේ. ඉතින් මේ බීම සුද්ධ කරගන්නත් ඕන. මේ ළමයි ටික වැඩ. මේගොල්ලෝ තමයි මේ වහූරන්නේ කරන්නේ. මේ තන දෙන්නෙක් වැඩ. අවුව සැර වැඩි. ඉතින් අතෙන්ට යනකම්ම සුද්ධ කරන්න තියෙනවා සෙල්ලන්නේ නැහැ මේක. මේ කම්බි බ්‍රෂ් අරගෙන මේ විදියට හූරනවා මේ. ඔය විදියට හූරලා යවන්න ඕනේ. ඉතින් කොහොම හරි කරලා මේ කළු ගතිය යවන්න ඕනේ. ඔන්න අපි අද වැඩ ආරම්භ කරා. ඔය තෙරුවන් සරණයි. ඉතින් අපි රෑ වැඩ මේ අපේ පාර මං උදළු ගන්නවා. මේ ලයිට් එහෙම දාගෙන මදිනවා. මේ වලාකුළු ඔක්කොම මදිනවා. මේ කාම මේවා මැදලා නැහැ. තාම මැදගෙන යමින් පවතිනවා. ඉතින් මේ අපේ දායක අයියා කෙනෙකුත් වැඩ ඇරලා එන ගමන් නැවතුණා. නැවතිලා අපිට දායකත්වය දෙනවා. ඉතින් මේ ළමයි නම් හැමදාම මේ ඉන්න අයනේ. ඉතින් අපේ ළමයි දෙන්න මේ අපේ පුතා. ඉතින් මේ මෙතෙන්ට කන්තාව මදින්න තියෙනවා. මම උඩලු ගන්නවා. මේගොල්ලෝ ඉතින් මේ ටික මදිනවා. ඉතින් ඔය තෙරුවන් සරණ වලට අපි මේ රෑ වැඩ කරනවා. මේ අපේ ගමේ අයියලා ඇවිල්ලා මේ මැෂින් එකක් ගෙනහැලා ඒකෙන් වතුර ප්‍රෙෂර් කරලා බැම්ම හොදනවා. මොකද අපිට දැන් සෑහෙන වීදමක් ගිහලා තියෙනවා මේ කම්බි බ්‍රෂ් වලට. ඉතින් ඒක මම මේ අයියා කෙනෙක් ගෙනාවා මේ මැෂින් එකක්. ඒකෙන් අපි මේ දැන් මේ බාණ්ඩ මෙන්න බලන්න දැන් බැම්ම. කට්ටිය ඉන්නවා මේ. අපිට මේ ඉස්සරහ ගෙදරින් තේ හම්බුණා. මේ කට්ටිය ඉන්නවා තාම මෙතන කීප දෙනෙක් ඉන්නවා. මේ බැම්මත් දැන් ගොඩාක් දුරට අර දැක්කද තින්ට ගෑවා සමානම වගේ අර දිගට යනකම්ම මේ තියෙනවා. මේක තමයි මැෂින් එක. මේ මැෂින් එකෙන් වතුර ප්‍රෙෂර් කරලා දෙනවා. ඊට පස්සේ අර විදිහට අල්ලලා අර ඔක්කොම යනවා. මේ ඔක්කොම මේ විදිහට යවන්න පුළුවන්. අන්න අර එහෙම යවන්න පුළුවන්. අපි දැන් මේ විදිහට දැන් තව දිගට තියෙනවා. අරයට යනකම් කරන්න තියෙනවා. සම්පූර්ණ බොයි බැම්ම. හැම දිගටම තියෙනවා. මම අල්ලනවා. මේවා යවන්නේ. මම අල්ලපුවම ඔක්කොම හොඳට හේදිලා යනවා. අක්කිය වැඩ. ඔය බැම්ම තව දිගටම තියෙනවා. හරි හේ යනකම් තියෙනවා. තෙරුවන් සරණයි. ඉතින් දැන් රෑ වෙලා තමයි අපි වැඩ පටන් ගන්නෙ. දැන් තමයි වැඩ පටන් ගත්තේ. මෙන්න අපි බැම්ම සුද්ධ කරලා හැදුවම බලන්න. දැන් පළමු වීඩියෝත් එක්ක බලනකොට මේ බලන්න. දැන් මේ ෆිලර් ගානගෙන යන්න පටන් ගත්තා මේ. ෆිලර් ටික දැන් මේක සම්පූර්ණ ගානවා. මම සුද්ධ කරලා හදලා ගත්තා. අර එක පුතෙක් තාම මේ අර බැමි හොදනවා අර මැෂින් එකෙන්. ඉතින් අපි දැන් මේ ඔන්න ෆිලර් ගාන්න පටන් ගත්ත අවස්ථාව තමයි මේ. ඔන්න සුදු පාට කරලා තියෙන්නේ දැන් බැම්ම දිගටම. තව මේ පැත්ත ගහන්න තියෙනවා. මේ පැත්ත පාර පැත්ත ඉවරයි. සුදු පාට කරලා තියෙන්නේ. කියන්නේ ෆිලර් ගාලා තියෙන්නේ. ඇතුල් පැත්තෙත් ෆිලර් මේ ටිකේ ගාලා ඉවරයි. මේ ෆිලර් ගාලා තියෙන්නේ. ඔය දිගටම ෆිලර් ගාලා තියෙන්නේ අර. මහා ශාක්‍ය කුලේ මා
समिंदे गंगामि श्रीपाद कमल रश्मि कदम्बे महासाग्य ඉතින් ඒ වගේම තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම අපි බෝධි බැම්ම ඉස්සලා පෙන්නන්නම්. අර බෝධි බැම්ම තව චූටි චූටි වර්ටියක් තියෙනවා. අපි පේන්ට් කිරීමේ කටයුතු ආරම්භ කරලා දැන් ඔය ඒ ටික කරලා තියෙන ගොඩක් දුරට ඒ ටික. තව තියෙනවා මේ ගන්ටාර කුළුණ ඒ ටික තියෙනවා. දැන් මම පෙන්නන්න හදන්නේ මේ ඊළඟට තියෙන වැඩ ටික. මේ 820 කුටි. මේ කුටි ටික තියෙනවා මෙහෙම වටේට 820 කුටි. හරිද? ඔය වගේ කුටි තියෙනවා. අර ළමයි දෙන්න මැෂින් එකෙන් හොදනවා මේ කුටි ටික. එතකොට මේ හැම කුටියකම බුදු පිළිමයක් තියෙනවා. මේක නම් දේව පිළිමයක් තියෙන කුටියක්. මෙතන ඉඳලා හැම කුටියකම බුදු පිළිමයක් තියෙනවා. මම බුදු පිළිම ටික අයින් කරලා තියෙන්නේ. මේ ටික හොදන්න ඕනේ හින්දා. මේ හොදලා මේක පේන්ට් කරගන්න ඕනේ. කාගේ හරි දායකත්වයක් හරි අරගෙන මොකක් හරි කරගෙන මේ ටික පේන්ට් කරගන්න ඕනේ. මේ පේන්ට් කරන්න විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙනවා. මේ කරලා තිබිච්ච එක දුර්වර්ණ වෙලා නිසා මම පිළිම ටික මේ අද අයින් කරේ. ඉතින් මේ විදිහට මේ බල්බ් පිටන් තියෙනවා. ඔක්කොම ගලවලා shopping cover ඔතලා මේ අර මැෂින් එකෙන් අල්ලනවා මේ. එතකොට ওই විදිහට ඊට පස්සේ මේ 820 කුටිය මැද තියෙනවා කුටි ටික මැද තියෙනවා ලොකු කුටියක්. මෙතන ලොකු බුදු පිළිමයක් තියෙනවා. මම ඒක දැන් අයින් කරා. මේ වහල කැඩිලා මේ බලන්න. මේ වහල කැඩිලා. ඔය වහල හදව ගන්න ඕන මොනවා හරි කරලා මෙතන ලොකු බුදු පිළිමයක්. මෙතන තමයි බුද්ධ පූජාව එහෙම තියන්නේ. ඊට පස්සේ ඉතින් මේ කුටි ටික. තව මේවා සුද්ධ කරන්න තියෙනවා. මේ අරවර සුද්ධ කරගෙන එන ගමන් මේ විදිහට මේ මැෂින් එකෙන් අල්ලපුවම හොඳට සුද්ධ වෙලා යනවා. මේවා තව සුද්ධ කරන්න තියෙනවා. ඒ විදිහට මේ ටික ඔක්කොම සුද්ධ කරගන්න තියෙනවා. සුද්ධ කරලා ඔන්නෝ ටික තීන්ත ගාලා පිළිවෙලක් කරගන්න ඕන. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ පිළිමේ. මෙන්න මේ පිළිමේ මේකත් මේ ඔය නොබිදෙන පෞර සංවිධානයෙන් තමයි මේක මූලිකත්වය අරගෙන හැදුවේ. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේකෙත් ඒ වගේ මේකත් සම්පූර්ණ හොදන්න ඕනේ. හොදලා මේකත් දැන් දුර්වර්ණ වෙලා තියෙන ටිකක්. මේකත් පේන්ට් කරගන්න ඕනේ. එතනින් ගියාම මේ වටේ හදා ගන්න ඕනේ. මේ පේමන්ට් අනම්මනම් මොකුත් ඒව තව හදලා නැහැ. එතනින් ඒ ටික තියෙනවා එකක්. අනිත් එක ලක්ෂ 3ක් විතර යනවා කොහොම මේකට වීදුරු ගහන්න. මේ අඩි 10ක් උසයි. අඩි 4යි. අඩි 4ක් විතර පළලයි. අඩි 10ක් උසයි මේ කෑල්ල. ඒ වගේ මේ තුන් පැත්තක් වහන්න තියෙනවා. ලොකු වීදුරු ඕන වෙනවා මේවට. ඉතින් ඒකල්ලා මේ කරගෙන මෙන්න මේ පිළිමේ තමයි අර අතන ලොකු බුදු කුටියේ. අර ගොඩෙන් අර හොදන තැන ඒ හොදන තැන තිබිච්ච පිළිමේ මේෙන් බලන්න මේ පිළිමේ හැටි. එතකොට මට අඩි 3මාරක් 4කට කිට්ටු උස මේ වගේ බුදු පිළිමේකුත් අවශ්‍ය වෙලා තියෙනවා. ඕම් බලන්නකෝ අඩුපාඩු ටික හොඳේ. ඔන්න ඔය ටික අඩුපාඩුයි. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත තීන්ත ටිකක් ආලේප කරගන්න තිබ්බනම් කවුරු හරි ඒ කියන්නේ මේ පිළිම හදන කෙනෙකුටම කියලා අපිට මේක කරන්න බෑ. මේ අපිට පුළුවන් ඉතින් මේ නෙළුම් මල අර එහෙම එනං පේන්ට් කරගන්න තීන්ත ටිකක් ගෙනහැල්ලා. නමුත් අතනින් එහා ටික අපිට කරන්න බෑනේ. ඒකට ඉතින් කුලියක් ගෙවලම මේ අලුත් වැඩියා කරව ගන්න ඕන. ඔන්න ඔය වැඩේ තියෙනවා අපේ පන්සලේ කරන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ කරගන්න. දැන් මෙන්න මේ ටික පොඩ්ඩක් තව හදා ගන්න තියෙනවා. මෙන්න මේ ටික හදා ගන්න තියෙනවා. එතනින් ගියා මේවා ඔක්කොම මෙතනින් එහාට ඔක්කොම අපි දැන් ඔය මේ සැරේ SLN අක්කගේ ප්‍රතිබර දායකත්වයෙන් අපි පේන්ට් කරලා තියෙනවා. මේ තියෙන වට ප්‍රමාණය සම්පූර්ණ. මේ ගන්ටාර කුළුණත් මේ සම්පූර්ණ කළු ගැහිලා තියෙන්නේ ඔය. ඕකත් සම්පූර්ණ සුද්ධ කරලා පේන්ට් කරගන්න ඕනි මේ සම්පූර්ණ කළු ගැහිලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන වට ප්‍රමාණය සම්පූර්ණ මේ ඕම අතෙන්ට යනකම් ඊට පස්සේ අර 820 කුටි ටික ඔය ඒ ටික. ඉතින් මේ ඉස්සෙල්ලා බෝධින් වහන්සේ තිබිච්ච බෝමලුව. මේ මෙතන තමයි ඉස්සෙල්ලා බෝධින් වහන්සේ තිබුණේ. දිරලා ඇදගෙන වැටුණානේ. මෙන්න මෙතන තමයි තිබ්බේ. දැන් ඔය රොඩු මේකත් උදුළු ගන්න රොඩු අනම්මන ඔක්කොම එතෙන්ට දාලා මේ මුල පුච්චනවා. පුච්චන්න දෙයක්වත් නැහැ දැන් හොඳටම දිරලා ගිහිල්ලා තියෙන්නේ.